මෙන්න බලන්න අද දවසේ අයර්ලන්තයේ ක්ලයිමේට් එක. මේ මෙන්න බලන්න වෙදර් එක බලන්න වහිනවා. ඔය වැස්සේ තෙමි තමයි යන්නේ ඔය. ගෞතේ උදන යන්තම් මේ ඇඟිල්ල කපලා තියෙනවා. මොකද ෆෝන් එක ටච් කරන්න වෙන්නේ නැත්තම්. ඒකට. ඒකනේ මම පොඩ්ඩක් කියන්න ආවේ මොකක්ද දන්නවද? දැන් මේ ලංකාවේ ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේ නැති තත්ත්වෙටම විපක්ෂයයි සුන්බුන් පක්ෂ අනම්මනම් ඔක්කොම පුළුවන් තරම් කචල් අදිනවා. දැන් පහුගිය කාලේ මැද්දා කන්ටේනර් 300 ගාණක් පැන්නුවා කියලා ඒ කචල් එක ඇද්දා. හරි. ඒක ඇදගෙන ගියා. ඒකිනුත් වැඩක් උන්නේ නැහැ. එහෙමනම් පුළුවන් නේ නඩුවක් ෆයිල් කරන්න පුළුවන්. ඒක වැඩක් උනේත් නැහැ. ඊට පස්සේ ගල්ලංගුරු ප්‍රශ්නයක් ඇදගෙන ආවා. ඒකිනුත් පීචම්ම වෙලා ගියා. මොකද ගල්ලංගුරු වල ප්‍රතිලාභ ලැබපු හොරකම් කරපු මිනිස්සුන්ට මේක බලා ඉන්න බැරුව ගියා. ඒ වැඩේ හරි ගියෙත් නැහැ. ඉතින් පුළුවන් තරම් මඩ ගහන්න try කරන හැම පැත්තෙම මේ රජයට ඉතින් මඩ ගහන්න බෑ. ඇත්තටම දැන් මිනිස්සු බුද්ධිමත්. මොකද බුද්ධිමත් කියන එක හොයාගන්න පුළුවන්. ඔය වගේ මඩ ප්‍රචාරයක් Facebook එකේ දැම්මට කිසිම කෙනෙක් කමෙන්ට් එකක්වත් දාන්නේ නැහැ. මොකද්ද කියන්නේ කියලා බැලුවට කිසිම කෙනෙක් කමෙන්ට් එකක් දාන්නේ නැහැ. එහෙම රවට්ටන්න බෑ ඇත්තටම. දැන් අර සමන්ත්‍රබද්ද කවුද හාමුදුරු සමන්ත්‍රබද්ද්‍ර නේද? දැන් බලන්නකො මේ අවිහිංසාවාදී උගන්වන්න කියන හාමුදුරුවරුන් මේ අවිහිංසාව කියන එක කියා දෙන බණ කියන්නේ ඉන්න හාමුදුරුවරු කපනවා මරනවා හපලා දානවා කියා මේ සතුරාටත් ප්‍රේම කරන්න කියලා උගන්වන කට්ටියම වෛර කරනවා. දැන් ඊයේ පෙරේද සංඝ සමුළුවක් කියලා දෙයක් තිබුණා. බලන්න හිටපු ඔක්කොම ළමා අපචාර එක්ක නැත්තම් අර මේ අවිආයුධ ළඟ තියාගෙන හිරේ ගිහිල්ලා ඉල්ල ජීවිතාන්තය දක්වා හිරේ ගිය හාමුදුරුවරු ඒ වගේ නඩු තියෙන ඔක්කොම මේ පාතාලයට සම්බන්ධ ඒ වගේ බඩු ටිකක් තමයි මේ මූලිකත්වය අරන් කරලා තියෙන්නේ. ඒකත් වැඩක් උන්නේ නැහැ. පුළුවන් තරම් එක්කව කරලා කොණ්ඩ කුටු ගාගෙන මිනිස්සු හරි කවන්නේ නැහැ ගේන්න කියලා කතා කරාට මේ අන්තිමට ආවේ නැහැ 200ක්වත්. ඒකත් අසාර්ථකයි. දැන් සමන්ත්‍රබද්ද දැන් දේවාලයක් මොකද්ද යාගයක් කරානේ. ඔක්කොම කට්ටිය ඔය YouTube කරන කට්ටිය ඔක්කොම මැරලා හැඳි ගෑවිලා යන්න කියලා කරා. දැන් එහෙම කරා නම් ඇයි නඩු දාලා තියෙන්නේ? ඇයි නඩුත් දාලා තියෙන්නේ? නඩු දාන්න දෙයක් නැහැ. මිනිස්සු අරගෙන් හැඳි ගෑවිලා ගියාට පස්සේ මරණයට පස්සේ හතරට පැලුණාට පස්සේ ආයි නඩු දාන්න ඉතුරු වෙන්නේ නැහැ නේ. ඇයි දන්නේ නඩු මාර්ගෙට ගිහිල්ලා තින්නේ? ඕක තමයි යථාර්ථය. ඕකත් ඉතින් මිනිස්සු කියන කට්ටිය තේරුම් ගන්නවා. මිනිස්සු කියන කට්ටිය තේරුම් ගන්න අර කවුද එකෙක් ඉන්නවා මේ සම්පත් කිව්වට කිසිම සම්පතක් නැහැ. රටට මේ අයහපතක්මයි කරන්නේ. උන් මේ ණයට කහිනවා මේ සල්ලි අරගෙන මේ NGO කාර්යෝ. හරිද? මිලෝ රහක් නැති උන් දාගෙන ඉතින් මේ පුළුවන් තරම් මේ රජ අපහසුතාවයට පත් කරන්න හදනවා. ඒව හැබැයි කරන්න බෑ. මේ මොනවා කරත් වැඩන්නේ ආයි ඡන්දයක් තිබ්බ හැටි මාලිම ආවන්නුම එනවා. හරිද? මේකට කරන්න දෙන්නේ නැහැ. පුළුවන් තරම් මේ කකුලෙන් අදිනවා. මොකද තාමත් ඉන්නවනේ මේ ඔය ඔක්කොම ඔය මේ රජයේ ආයතන වල ලොකු තැන්වල පුටු තියෙන ඔක්කොම කට්ටිය මේ මාලිමාවේ කට්ටිය නෙමෙයිනේ. ඔයාලා ඉන්නවා මේ ගිය ආණ්ඩුව වලින් වරප්‍රසාද ලැබපු වරදාන ලැබපු කට්ටිය. ඒ කට්ටියට පුළුවන් ওই සමහර තැන්වල පොඩි අවුල් ඇති කරන්න. ඒකයි. එහෙම තමයි දැන් වේගන යන්නේ. ටික කාලයක් යෝවා ඉතින් නීති හැදිලා මේ එනකොට ඉතින් අවුරුදු 70ක් ආපු රටක් අවුරුද්දෙන් වෙනස් කරන්න බෑ. මේ මිනිස්සු ටික අඩු ගානේ ඔය වයසක මිනිස්සු ටික මැරලවත් අය කියලා යන්න ඕනේ. ඒ කවදා හරි මේ රට හැදෙයි. මේ රට කියන්නේ මේක අයර්ලන්තේ නෙමෙයි ලංකාව. හරි. ඒක නිසා කොහොමත් මේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න බෑ. මිනිස්සු තේරුම් අරන් ඉන්නේ. කියන්න තියෙන්නේ පරිස්සමෙන් ඉන්න පුත්සරණයි. ඔය මිනිස්සු ඔළුව කන්න හදන ඔළුව වෙනස් කරන්න ඔළුව මොලේ හොදන්න හදනවට අහු වෙන්න එපා. හරි. ඒ වේවා පුත්සරණයි. ලංකාවත් මේ වගේ සුන්දර රටක් කරන්න අපි ඔක්කොම එක්සේසත් වෙමු. නිස්කලංක සුන්දර රටක් කරන්න අපි try කරමු. අපිත් මේ පුළුවන් තරම් මේ රටකට වෙලා කෑ ගහන්නේ අපිට ඇති කිසිම වාසි ප්‍රයෝජනයකට නෙමෙයි. අපිත් ආසයි මේ විදිහටම හේත් වෙනවා නම් ඒ වෙනස දකින්නේ අපේ සිතයි කියන වගේ රටේ ඉන්න කට්ටිය තමයි වෙනස හරියටම දකින්නේ. ඇයි මේ රටවල් මේ විදිහට කරන්න බැරි කියලා. ඒකයි. එහෙනම් ඔක්කොටම ජය වේවා.